අපි නම් ක්ලාස් එක පටන් ගමු. ම්ම්, හරි. ඒතර අද දවසේදී ඔයගොල්ලන්ට කෝස් එක පිළිබඳ සම්පූර්ණ හඳුන්වා දීමක් කරනවා. ඒ කියන්නේ කෝස් එකේ උගන්වන සබ්ජෙක්ට් එක මොකද්ද? අ, කොහොමද අපි එතකොට මේක සම්පූර්ණ කොටස් ටික ඉගෙන ගත්තට පස්සේ මේක ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්නේ? ඒතර ක්ලාස් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද? ඒතර මෙන්න මේ දේවල් මෙන්න මේ කොටස් ටික අද පැහැදිලි කිරීමක් කරනවා. හරි. දැන් මුලින්ම අපි මෙන්න මේ ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නකොට මේ සබ්ජෙක්ට් එකේ අපිට ඉගෙන ගන්න ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඒ තමයි හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. දැන් ඔයා කෝස් එක ඉගෙන ගන්නකොට ඔයාට කෝස් එක ඉගෙන ගන්න මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ රිපෙයාර් සබ්ජෙක්ට් එකේ ඔයා කිසිම දෙයක් දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔයාට ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. කෝස් එක මුල ඉඳලමයි උගන්වන්නේ. ඒ හින්දා ඔයාට මූලික දැනුමක් ඉලෙක්ට්‍රොනික දැනුමක් කියන එකක් අවශ්‍ය නැහැ. ඊළඟට මේකේ වයස ප්‍රශ්නයක් නැහැ. ගැහැණු පිරිමි ඕනම කෙනෙක්ට කෝස් එකට සහභාගී වෙන්න පුළුවන්. මේකේ වයස ගැටලුවක් නැහැ. අපිට දෙයක් ඉගෙන ගන්න ඒක වයස අදාළ නැහැ. වයස ප්‍රශ්නයක් නැතුව ගැහැණු පිරිමි ඕනම කෙනෙක්ට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා කීපැඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් වෙනකන් මෙන්න මේවට අදාළ වෙන software hardware unlocking කියන කොටස් තුන කොහොමද කරගන්නේ කියලා. එහෙනම් ඔයාලට කෝස් එක ඉගෙන ගන්න මූලික දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. ඒ වගේම වයස ප්‍රශ්නයක් නැහැ. මුල ඉඳලා සම්පූර්ණ කෝස් එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. දැන් අපේ ආයතනය ගැන හඳුන්වලා දෙනවා නම් අපේ ආයතනය ෆ්ලෑෂ් මොබයිල් ටෙක්නොලොජි දැනට අවුරුදු 15කට වැඩි කාලයක් මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක උගන්වනවා. ඒතර මගේ නම පැතුම්. ඒතර දිගටම ක්ලාස් එකේ ඉගැන්වීම් කරන්නේ මම. එතකොට ක්ලාස් එක හරහා ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. අපේ ක්ලාස් එකට ඇවිල්ලා ඒ වගේම ඕගොල්ලන් වගේ ඔන්ලයින් ඉගෙන ගත්ත ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් තනියම ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යනවා. ඒගොල්ලන්ගේම ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. ජොබ් එක කරන ගමන්ම කරන අය ගොඩක් ඉන්නවා. ඉතින් ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඒ විදිහට මුල ඉඳලා අපි එදා ඉඳලා අද දක්වා කරා ඉස්සරහටත් එමයයි සම්පූර්ණ ඔයගලන්ට උගන්වන්න ඕන කෝස් එක ඒ විදිහට හරියට උගන්වනවා. ඔයාට පුළුවන් කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ කියලා දෙයක් පටන් ගන්න. හරි. දැන් ඔයගලන් කෝස් එක ඉගෙන ගන්නකොට මෙතන ඉන්නවා ජොබ් කරන අය ඉන්නවා. ජොබ් එකක් කරන අය ඉන්නවා. ඒතර ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයා බලන්නේ ඔයාගේ ජොබ් එක කරන ගමන් තව කොහොමද මම අමතර ආදායමකට යන්නේ කියන එක. ඔයා ඔයාගේ ජොබ් එක කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට අයිඩියා එක තියෙනවා කොහොමද තව මගේ ජොබ් එක කරන ගමම මං කොහොමද තව අමතර ආදායමකට යන්නේ කියන එක. එහෙනම් ඔයාට තියෙන හොඳම විසඳුමක් තමයි මෙන්න මේ මොබයිල් ෆෝන් රිපෙයාර් සබ්ජෙක්ට් එක පටන් ගන්න එක. මොකද මේක පටන් ගන්න ඔයාට මේ ව්‍යාපාරේ කරන්න මේ ෆෝන් හදන්න ඔයාට ෆෝන් ෂොප් එකක්ම අවශ්‍ය නැහැ. ඔයා ගෙදර ඉඳලා ෆෝන් ටික හදන්න පටන් ගන්න. ඔයා ඔයාගේ ජොබ් එක කරන්න. ඒ ජොබ් එක කරන අතරතුර ඔයාට යාළුවෙන්ගේ හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරන්න ගන්න. ඔයා ගමේ දන්න අයගේ ෆෝන් ටික රිපෙයාර් කරන්න පටන් ගන්න. මොකද එක දෙක ඔයා ෆෝන් රිපෙයාර් කරනකොට යාළුවන්ගේ ගමේ අයගේ ෆෝන් එක දෙක රිපෙයාර් කරනකොට ඒ අය අතර යනවා ඔයා ෆෝන් හදනවා කියන එක. ඒතර ආව දන්න අය අනිවාර්යෙන්ම ඔයා කන්ටැක්ට් කරලා ෆෝන් එකේ ගැටලුවක් ආවොත් මගේ ෆෝන් එකේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක හදලා දෙන්න කියලා ඔයාට තමයි අනිවාර්යෙන් දෙන්නේ. මොකද ෆෝන් ෂොප් එකට යන්න කලින් ළඟම කෙනෙක් ඉන්නවා නම් අඳුරන ෆෝන් එක හදන එයාට තමයි ෆෝන් එක නිතරම දෙන්න බලන්නේ. එතකොට ඔයාට පුළුවන්
ඔයාගේ ජොබ් එක කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඔයාට හම්බෙන අනික් කාලෙන් අන්නේ හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරගත්තොත් ඔයාට පුළුවන් අමතර ආදායමකට යන්න. ඔයාට අනිවාර්යෙන් පැහැදිලි. ඔයාට පුළුවන් ඒ ටික රිපෙයාර් කරලා අමතර ආදායමක් හොයාගන්න. ඒතර ඒ වගේම තමයි කෝස් එකට සම්බන්ධ වෙනවා තමන්ගෙම කියලා ෆෝන් ෂොප් එකක් දාන්න අයිඩියා එකකින් සම්බන්ධ වෙනවා. ඒක ගෙදර වෙන්න පුළුවන්, ගමේ වෙන්න පුළුවන්, ටවුන් එකේ වෙන්න පුළුවන්. ඉතින් අපි කොතනින් හරි පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. එතකොට ඔයා මේක ෆුල් ටයිම් කරනවා කියලා කියන්නේ ඔයාට මේක ඇතුළේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒතර ඔයාට පුළුවන් සම්පූර්ණ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන රිපෙයාර් පැත්ත ඉගෙනගෙන තමන්ගෙම කියලා ෆෝන් ෂොප් එකක් දාගන්න. ඉතින් ෆෝන් ෂොප් එකක් අපි දානවා කියන්නේ අපි රිපෙයාර් කරනවා වගේම අපිට අමතර කොටස් විකුණලා ඒකෙන් ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉතින් අපි කෝස් එක විතරක් නෙවෙයි ඒ ව්‍යාපාරයට අවශ්‍ය කරන වටපිටාව කොහොමද ඒව ගන්නෙ ඒ හැමදේම කෝස් එකේදී කියලා දෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් මේක ඉගෙනගෙන ඔයාගෙම කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න. ඒතර ඒ වගේම තමයි කෝස් එකට සම්බන්ධ වෙනවා. ගොඩක් ආසාවෙන් මේ කෝස් එක කරන්න පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේක ව්‍යාපාරයක් විතර කරන්න නෙවෙයි ඒගොල්ලන්ගේ ෆෝන් ටික රිපෙයාර් කරගන්න. ඒ කියන්නේ ෆෝන් එකේ සිග්නල් ප්‍රශ්නයක් ආව කොහොමද හදාගන්නේ? චාර්ජින් ප්‍රශ්නයක් ආව කොහොමද හදාගන්නේ? ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණාම තනියම කොහොමද ෆෝන් එක ගලවලා ඩිස්ප්ලේ එක රිප්ලේස් කරගන්නේ? විතර ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් ආව නම් කොහොමද තනියම ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්නේ? ෂොප් එකට ගිය රුපියල් 3500ක් විතර දෙන්න වෙනවා. ඔයාට දැනුමක් තියෙනවා නම් ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් ආවම ඔයා කම්පියුටරට කනෙක්ට් කරලා තනියම ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එක දාගන්නවා. විතර ෆෝන් එක ලොක් එක මතක නැහැ. දැන් කොහොමද මේක තනියම අන්ලොක් කරගන්නේ? එහෙනම් කොහොම ගත්තත් ඕනම කෙනෙක්ට මේ කෝස් එක ඉගෙන ගන්න එකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඔයාට පුළුවන් ජොබ් එක කරන ගමන් මේක අමතර ආදායමක් විදියට යන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා ෆෝන් ෂොප් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් මේක ඉගෙනගෙන ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඩැමේජ් එකක් ආවම තනියම ෆෝන් එක ගලවලා හදාගන්න. මොකද ඔයාට මේ සම්බන්ධ දැනුමක් තියෙනවා නම් ෆෝන් එකේ ගැටලුවක් ආවම අනිවාර්යෙන් ඔයා ෆෝන් එක හදා ගන්න ඕනේ. එහෙනම් කොහොම ගත්තත් ඔයාට ව්‍යාපාරයක් විතර කරන්න එහෙම නැත්නම් තමන්ගේ ෆෝන් ටික රිපෙයාර් කරගන්න මේ කෝස් එක කරන එකේ හැමෝටම ලොකු වටිනාකමක් එතන තියෙනවා. හරි. දැන් මං කිව්වා අපිට ඉගෙන ගන්න තියෙනවා මේ සබ්ජෙක්ට් එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවද? හાર્ඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර්, අන්ලොකින් කියන කොටස් තුන. දැන් අපි කෝස් එක ඉගෙන ගන්නකොට අපිට ගොඩාක් තියෙනවා හાર્ඩ්වෙයාර් පැත්තේ දේවල් ඉගෙන ගන්න. දැන් මුලින්ම අපි මොකද්ද හાર્ඩ්වෙයාර් පැත්ත ඉගෙන ගන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ හાર્ඩ්වෙයාර් පැත්තේදී ෆෝන් එකක් ගලවන විදිය. අපි කොහොමද ඕනම ස්මාර්ට් ෆෝන් එකක් ගලවන්නේ? දැන් අපිට කීපෑඩ් ෆෝන් එකක් ගත්තම නම් ඒක ඕන කෙනෙක්ට තේරෙනවා මේක මෙහෙමයි ගලවන්නේ කියන එක. දැන් හැමෝම ගාව භාවිතයේ තියෙන ස්මාර්ට් ෆෝන් එකක් නේ. කොහොමද අපි ස්මාර්ට් ෆෝන් එකක් ගලවන්නේ? එතකොට අපි මේ ෆෝන් ගලවන විදිය ඉගෙන ගත්තන් පස්සේ අපි ඉගෙන ගන්නවා මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ප්‍රධාන කොටස් මොනවද? දැන් ෆෝන් වර්ග කරලා තියෙනවනේ. මේක Samsung එකක්. මේක Oppo එකක්. මේක Vivo එකක්. මේක Redmi ෆෝන් එකක්. වර්ග කරලා තියෙනවනේ. හැබැයි ඔයා ඔය තියෙන ෆෝන් ටික එකින් එක ගලවලා බැලුවොත් හැම බ්‍රෑන්ඩ් එකක්ම ඔයා එකින් එක ගලවලා බැලුවොත් ඔයා දකින්නේ එකම විදිය කොටස් ටිකක්. එහෙනම් ඔයා ඉගෙන ගත්තම කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් වෙනකන් තියෙන්නේ මෙන්න මේ කොටස් කියන එක ඉගෙන ගත්තට පස්සේ ඔයා දන්නවා මොන ෆෝන් එකක් ඔයාට හදන්න ආවත් මේ හැම දුරකථනයකම තියෙන්නේ මේ කොටස කියන එක. මොකද හැම දුරකථනයකම ඔයාට හදන්න එන්නේ එකම විදිහේ ලෙඩ ටිකක් නේ. කස්ටමර් කෙනා මම කතා කරන සද්දය අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. එහෙ කතා කරන සද්දෙ මට ඇහෙන්නේ නැහැ. මේ ෆෝන් එකේ charge වෙන්නේ නැහැ. සිග්නල් නැහැ. නේද? හැම දුරකථනයකම තියෙන්නේ එකම ගැටලු ටිකක් තමයි කස්ටමර් කියන්නේ. ඒතරවා අඳුරගත්තම ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය සහ
මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක තියෙන ප්‍රධාන කොටස් මොනවද කියන එක ඉගෙන ගත්තන් පස්සේ ඔයාට ෆෝන් එකක් හදන්න එනකොට ඒකේ බ්‍රෑන්ඩ් එක වඩා දාලා නැහැ. මොකද ඔයා දන්නවා කස්ටමර් ලෙඩේ කියනකොට මේ ෆෝන් එකේ මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතකොට අපි පළවෙනි කොටසදී ඉගෙන ගන්නවා හાર્ඩ්වෙයාර් වල මොනවද ෆෝන් එකක් ගලවන විදිය, ෆෝන් එකක් ගලවලා නැවත හයි කරන විදිය සහ අපේ ෆෝන් එකක තියෙන කීපෑඩ් ෆෝන් එකේ ඉඳලා ස්මාර්ට් ෆෝන් එක තියෙන ප්‍රධාන කොටස් මොනවද කියන එක. ඒතර ওই ටික ඉගෙන ගත්තන් පස්සේ ඔයා පළවෙනි කොටස උතන ඉගෙන ගත්තම ඔයා දන්නවා ෆෝන් එක තියෙන්නේ මොන විදිය කොටස් ටිකක්ද කියන එක. දැන් ඔයා ඒ කොටස් ගැන සම්පූර්ණ එක එක ඉගෙන ගත්තට පස්සේ ඔයා ඊළඟට මේ ෆෝන් එකේ තියෙන හැම කොටසක් ගැනම වෙන වෙනම ඉගෙන ගන්නවා. මේ ෆෝන් එකේ තියෙන හැම කොටසක් ගැනම වෙන වෙනම ඉගෙන ගන්නවා. දැන් උදාහරණයක් අපේ බැටරි එක පාඩම. දැන් අපි ෆෝන් රිපෙයාර් කරනකොට බැටරිය සම්බන්ධ මොනවද දැනගෙන ඉන්න ඕන. දැන් මුලින්ම අපි ගත්තොත් මේ බැටරි එක ඩැමේජ් වුණාම ෆෝන් එකේ අපිට හදන්න එන ගැටලු මොනවද? දැන් කස්ටමර් කියනවනේ මෙන්න මේ ගැටලු මගේ ෆෝන් එකේ තියෙනවා කියලා. ඒතොර අඳුර ගන්න ඕනේ කස්ටමර් මේ ප්‍රශ්නේ කියාගෙන එනකොට මේක බැටරිය ප්‍රශ්නයක්. එතකොට අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නවා මෙන්න මේ අපේ මොබයිල් ෆෝන් එකේ බැටරි එක ඩැමේජ් වුණොත් එන්න පුළුවන් දෝෂ මොනවද? ඊට පස්සේ අපි බැටරි එකක් මල්ටිමීටරෙන් චෙක් කරන්න ඕන කොහොමද? අපිට පුළුවන් මල්ටිමීටර් එක භාවිතා කරලා බැටරිය හොඳද නැද්ද කියලා චෙක් කරගන්න. කොහොමද අපි බැටරියක් චෙක් කරන්නේ? ඊට පස්සේ බැටරිය වෝල්ටේජ් අඩු නම් අපිට පුළුවන් කස්ටමර්ගේ අර බැටරිය හයි charge කරලා ෆෝන් එක හදලා දෙන්න. කොහොමද බැටරියක් හයි charge කරන්න ඕන? ඊට පස්සේ බැටරි එක පින් අවුට් එක කොහොමද? ඊළඟට අපි ගත්තොත් කොහොමද ස්මාර්ට්ෆෝන් වල බැටරි මාරු කරන්නේ? දැන් සාමාන්‍යයෙන් ෂොප් එකක ස්මාර්ට්ෆෝන් එක බැටරි එකක් රීප්ලේස් කරන්න සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් 2000ක් තියා ගන්නවා. රුපියල් 2000ක් 2500ක් තියාගෙන තමයි බැටරි එකක් රීප්ලේස් කරන්නේ. ඒ කියන්නේ බැටරිය මුදල ඇරලා. උඩේ charge එකම ඇරලා බැටරි එකක් රීප්ලේස් කරන්න ෂොප් එකේ රුපියල් 2000ක් 2500ක් තියා ගන්න. ඉතින් මේ හැම දුරකථන එකම බැටරි එක අලවලා තියෙනවා. ඩබල් ටේප් වලින් අලවලා තියෙනවා. ඉතින් අපි කරන්නේ ඔක ලික්විඩ් එකක් දාලා ගලවන එක. නැවත කරන්නේ ඩබල් ටේප් වලින් ඔක අලවන එක. ඔයා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක බැටරි එකක් රීප්ලේස් කරන විදිය ඉගෙන ගත්තන් පස්සේ ඔයාට එන හැම දුරකථන එකම බැටරි එක රීප්ලේස් කරන්න විදියට. හැම දුරකථන එකම බැටරි එක රීප්ලේස් කරන්න විදියට. ඉතින් අපි මෙතනදී අපි ඉගෙන ගන්නේ මේවා කරන විදිය විතරක් නෙමෙයි මං කිව්වා මේකේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන දේ සියලු දේවල් අපි ඉගෙන ගන්නවා. කියන්නේ අපි ගත්තොත් දැන් මේ බැටරි එකක් රීප්ලේස් කරන්න අපට ඇවිල්ලා තියෙනවා කොහෙන්ද මම බැටරි එක ගන්න ඕනේ? දැන් මට හෝල්සේල් ප්‍රයිස් වලට ගන්න ඕනේ. මට අඩුවට බැටරි එක ගන්න ඕනේ. කොහෙන්ද මම බැටරි එක ගන්න? ତර කොළඹින් ගන්නවා නම් කොළඹින් කොහෙන්ද ගිහිල්ලා ගන්න ඕනේ? ෆෝන් ෂොප් එකක් කරන කෙනෙක් කොහෙන්ද කොළඹින් ගිහිල්ලා ගන්න? ෂොප් ටික මොනවද? ඊට පස්සේ ගොඩක් දුර ඉන්න අය ඉන්නවා. එහෙනම් ඔයා කොහොමද කුරියර් කරලා එක ගෙන්න ගන්නේ? මොනවද වෙබ්සයිට් ඒගොල්ලන්ගේ ෂොප් වල තියෙන වෙබ්සයිට් මොනවද? කොහොමද ඔර්ඩර් කරලා ගෙන්න ගන්නේ? ඒ හැමදේම ක්ලාස් එක කරා ඔයගොල්ලන්ට සම්බන්ධ කරනවා. මේක ඔයා කෝස් එකේ ඉගෙන ගන්නවා වගේම ඒ ව්‍යාපාරයට අවශ්‍ය වෙන දේවල් ටිකත් ඔයා ඉගෙන ගන්නවා. ඉතින් මේකේ තියෙන මේ කෝස් එකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඔයාට පුළුවන් දැන් හැමදාම අපි හැම සතියෙම කියලා දෙන්නේ ෆෝන් එක මොකක් හරි ගැටලුවක් හදන විදියනේ. ඉතින් ඔයාට පුළුවන් කෝස් එක කරන අතරතුරදීම මේ වැඩ ටික පටන් අරගෙන ඔයාට පුළුවන් කෝස් එකේ මුදල වගේ කීප ගුණයක් ඔයාට හොයාගන්න. දැන් බැටරි එකක් ඔයාට රීප්ලේස් කරන්නදී කියලා දුන්නම මේ බැටරි එක ඔයා දැන් දන්නවනේ කොහොමද රීප්ලේස් කරන්න ඕනේ කියලා. කොහින්ද ගෙන්න ඕනේ කියලාත් දන්නවනේ. කුරියර් කරලා කොහොමද ගෙන්න ගන්න ඕනේ කියලා ක්ලාස් එකේ කියනවනේ. ඉතින් මේ බැටරි එක රීප්ලේස් කරලා දුන්නම ඔයාට රුපියල් 2000 2500ක් තියෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒකෙන් ඔයා ජොබ් එක කරන ගමන් නම් ඔයාට ඒකේ අමතර ආදායමක් එනවා. එතකොට අපි ඉගෙන ගන්නවා මේ බැටරි එකේ පාඩමේදී කොහොමද අපි ස්මාර්ට්ෆෝන් වල බැටරි රිප්ලේස් කරන්නේ. ඒ කියන්නේ මේ බැටරිය සම්බන්ධ ඔයා ඉගෙන ගන්න අවශ්‍ය සියලු දේ කොටසදී ඉගෙන ගන්නවා.
එතකොට අපි ඊළඟට ඉගෙන ගන්නවා මෙන්න මේ DC power supply එක සම්බන්ධව. ඒ කියන්නේ දැන් අපේ සබ්ජෙක්ට් එකේදී අපිට DC power supply එකක් අවශ්‍ය වෙනවා ෆෝන් එකක් ඔන් කරන්න සහ ෆෝන් එක දෝෂ අඳුරගන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලට කස්ටමර් ගෙනත් දෙනවා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. දැන් ෆෝන් එක ඔන් වෙන්නේ නැති ප්‍රශ්නේ මුලින්ම බැටරිය වෙන්න පුළුවන් නේ. ඒතර අපි අර කලින් පාඩමෙන් ඉගෙන ගන්නවා බැටරි එක චෙක් කරගන්න. හරි බැටරි එක චෙක් කරගන්න. එතකොට දැන් ඔන්න කස්ටමර් ගෙනත් දුන්නා ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ කියලා. අපි කරන්නේ මේ DC power supply එකෙන් voltage ampere හදලා ෆෝන් එක ඔන් කරනවා. දැන් ඔන්න කස්ටමර් කිව්වේ ඔන් වෙන්නේ නැහැ කියලා. අපේ DC power supply එකට දැම්මම ෆෝන් එක ඔන් වෙනවා. දැන් අපිට පැහැදිලිනේ ෆෝන් එකේ ප්‍රශ්නයක් නැහැ කියලා. බැටරිය තමයි ගැටලුව තියෙන්නේ. අපිට පුළුවන් කස්ටමර් බැටරිය හයි charge කරලා ෆෝන් එක හදලා දෙන්න. බැටරිය හයි charge වෙන්නේ නැත්නම් අලුත් බැටරි එකක් දාලා ෆෝන් එක හදලා දෙන්න. එතකොට අපේ ඊළඟ ගැටලුව තමයි දැන් කස්ටමර් ගෙනාවු ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ කියලා ගෙනාවේ පවර් සප්ලයි එකට දැම්මත් ඔන් වෙන්නේ නැහැ. දැන් එහෙනම් ඊළඟට කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? අන්න ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද කියලාත් ඔයා අඳුරගන්නේ මේ DC power supply එක use කරලා. මේ DC power supply එකට අපි ෆෝන් එක දැම්මම මේකේ මේ ඇම්පියර් මීටර එකේ යම් යම් ගන්න කරන්ට් ප්‍රමාණ තියෙනවා. එතකොට ඒ කරන්ට් ප්‍රමාණය අනුව තමයි ෆෝන් එකේ කොතනද ගැටලුව තියෙන්නේ කියන එක අඳුරගන්නේ. දැන් මේ ගැටලුව තියෙන්නේ බැටරි පින් එකේ ප්‍රශ්නයක්ද? ඔන් ඔෆ් කී එකේ ගැටලුවක්ද? එතකොට මේක power IC damage එකක්ද? CPU damage එකක්ද? eMMC damage එකක්ද? software නිසාද ෆෝන් එක ඔන් වෙන්නේ නැත්තේ? ෆෝන් එකේ half shot තියනවද? මේ හැමදේම ප්‍රිපෙයාර් කරන කෙනෙක් අඳුරගන්නේ මේ DC power supply එක හරහා. එහෙනම් අපි උතනදී හරියට ඉගෙන ගන්න ඕනේ මේ DC power supply එකට ෆෝන් එක කනෙක්ට් කරාට පස්සේ ඒ ගන්න අගයන් අනුව කොහෙද මේ ගැටලුව හරියට තියෙන්නේ. මොකද ඒක අඳුරගත්තොත් විතරයි ඒක හරියට ඉගෙන ගත්තොත් විතරයි ඔයා ෆෝන් එකේ ගැටලුව තියෙන තැන දන්නේ. දැන් ගොඩක් අයට රිපෙයාර් කරන්න සමහර අයට බැරි වෙලා තියෙන්නේ. හරියට ඒක අඳුරගන්නේ නැහැ. අපිට ෆෝන් එකක් හදන්නාම අපි ඒක හරියට අඳුර ගන්න ඕනේ මේ මෙතන තියෙන ප්‍රශ්නයක් කියන එක. අන්න ඒක අඳුරගත්තේ නැතුනොත් අපිට රිපෙයාර් එක හරියට කරන්න බැරි වෙනවා. එහෙනම් මේ පාඩමේදී ඔයා ඉගෙන ගන්නවා සම්පූර්ණ ෆෝන් ඔන් කරන විදිය සහ ෆෝන් එක තියෙන ගැටලු ටික අපි කොහොමද මෙයාගෙන් අඳුරගන්නේ. මේ පාඩම ඉගෙන ගන්න. දැන් කෝස් එකේදී ඔයගොල්ලන්ට මුලින්ම පැහැදිලි කරන්න මේ සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක. ඔයා කෝස් එකේ ඉගෙන ගන්නකොට ඒ සබ්ජෙක්ට් එක මොකක්ද අවසානයේ වෙනකම්ම උගන්වන සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක ඔයා දැනුවත් වෙන්න ඕන. නැත්නම් ගොඩක් අයට වෙන්නේ කෝස් එකක් කරන්න ගිහිල්ලා එයා කෝස් එක කරනවා. කෝස් එක ඉවර වුණාට පස්සේ එයා බලද්දී එයා ඉගෙනගෙන තියන්නේ සාමාන්‍ය දේවල් ටිකක් විතරයි. ඉතින් තව ගොඩාක් දේවල් එයාට ඉතුරු වෙලා තියෙනවා ඉගෙන ගන්න. ඉතින් එතකොට තව ඇඩ්වාන්ස් කෝස් කියලා තව දෙක තුනක් කරන්න වෙනවා. ඉතින් මේක එහෙම නෑ. මම කෝස් එක පැහැදිලි කරනවා මොනවද කරන්නේ මොනවද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කියන එක ඔයා බලන්න සම්පූර්ණ කොටස් ටික මේ කෝස් එක ඇතුලේ ගන්නවා. හරි. එතකොට අපි ඊළඟට මේ කොටසදී ඉගෙන ගන්නවා මේ මල්ටිමීටර් එක භාවිතා කරලා කොහොමද මේ අපේ ෆෝන් එකේ තියෙන හැම කොටසක්ම චෙක් කරන්නේ. දැන් අපි මල්ටිමීටර් එක භාවිතා කරලා තමයි ෆෝන් එකේ තියෙන කොටස් ටික අපි චෙක් කරන්නේ. කොහොමද ඒවා චෙක් කරන්නේ? අපි මයික් එකක් චෙක් කරන්න ඕනේ කොහොමද? ඉයර් ස්පීකර් එකක් චෙක් කරන්න ඕනේ කොහොමද? රින්ග් එකක් කොහොමද චෙක් කරන්නේ? charging pin එකක්, battery pin එකක්, switch. විතර මේ මදර් බෝඩ් එකේ තියෙනවා කැපැසිටර් තියෙනවා, රෙසිස්ටර් තියෙනවා, කොයිල් තියෙනවා, ඩයෝඩ් තියෙනවා. මේ දේවල් අපි හැමදේම චෙක් කරන්නේ මල්ටිමීටර් එකේ. එතකොට මේ පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද අපි මේ ෆෝන් එක කොටස් චෙක් කරන්නේ. දැන් උදාහරණයක් කස්ටමර් එනවා ඔයාලට ගෙනවිල්ලා මම කතා කරන සද්දය අනිත් පැත්තට ඇහෙන්නේ නැහැ. එතකොට ඔයා බලන්න ඕන මූලික තැන් ටිකක් තියෙනවා. 1 2 3 කියලා මූලික තැන් ටිකක් තියෙනවා. අන්න එතනදී ඔයාලට එක පියවරක් තියෙනවා මයික් එක චෙක් කරන්න. දැන් ඔයා මයික් එක චෙක් කරනවා. එහෙනම් මයික් එක චෙක් කරනකොට ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද? මේ මයික් එක හොඳ නම් මොන වගේ රීඩින් එකක්ද මේකේ තියෙන්නේ? කීපෑඩ් ෆෝන් වල මයික් එකක් ස්මාර්ට් ෆෝන් වල මයික් එකක් කොහොමද අපි චෙක් කරන්නේ? එතකොට
මේක හොඳ නම් කොහොමද රීඩින් එක තියෙන්න ඕන? දැන් මේක ඩැමේජ් වෙලා නම් කොහොමද අපිට මල්ටිමීටරේ පෙන්වන්නේ? ඒතර ඔයා කීපෑඩ් ෆෝන් වලත් ස්මාර්ට් ෆෝන් වල මෙන්න මේ මයික් එක චෙක් කරන විදිහ ඉගෙන ගත්තන් පස්සේ හැම දුරකථන එකම ඔයාට හදන්න එන මයික් එක චෙක් කරන්න විදියට. ඒතර ඒ වගේම තමයි ඒ ස්පීකර් එක. දැන් කස්ටමර් ඔයාට ෆෝන් එක ගෙනත් දෙනවා. මට අනිත් පැත්තෙන් කතා කරන සද්ද ඇහෙන්නේ නැහැ කෝල් එකේදී. ඒතකොට ඔයාට බලන්න ඕන මූලික තැන් ටිකක් තියෙනවා. බැලුවට පස්සේ ඔන්න එක තැනක් තියෙනවා ඉයර්පීස් එක මල්ටිමීටරෙන් චෙක් කරන්න. එතකොට ඔයා ඉයර් ස්පීකර් එකක් මල්ටිමීටරෙන් චෙක් කරලා ඉගෙන ගත්තන් පස්සේ හැම දුරකථන එකම ඉයර් ස්පීකරේ චෙක් කරන්නේ ඒ විදියට. පැහැදිලිද? රින්ග් එක චෙක් කරන්නේ ඒ විදියට. රින්ග් එක චෙක් කරන්නේ ඒ විදියට. එතකොට ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ මේක ඇතුලේ ක්‍රම ටිකක්. ෆෝන් කොච්චර තිබුණත් මේක ඇතුලේ තියෙන ක්‍රම ටික හරියට ඉගෙන ගත්තන් පස්සේ ඔයාට ඕනම ෆෝන් එකක් රිපෙයාර් කරන්න පුළුවන්. ඒතර මේකේ තියෙන විශේෂත්වය ඒක. දැන් අපි මේක ඉගෙන ගන්නකොට අපිට මේ කෙටි කාලයක් ඇතුළත මේක ඉගෙනගෙන ඉක්මනින් අපිට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් වෙන්නේ ඒක. මොකද ඔයා මේ දේවල් ටික ටක් ගාලා මෙහෙමයි මෙහෙමයි කියන එක අල්ලගත්තට පස්සේ ඔයාට පුළුවන් ෆෝන් එකේ ගැටලුවක් ආවම ඒක හදලා ඒකෙන් ඔයාට යම් මුදලක් හොයාගන්න. හරි. එතකොට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මල්ටිමීටර් එක භාවිතා කරලා කොහොමද ෆෝන් එකේ කොටස් චෙක් කරන්නේ. එතකොට අපි ඊළඟට ඉගෙන ගන්නවා දැන් අපි ඔන්න කලින් පාඩමේදී ඉගෙන ගත්ත මේවා චෙක් කරන විදිය. එතකොට මෙතනදී අපි ඉගෙන ගන්නවා කොහොමද අපි මේවා රිප්ලේස් කරන්නේ. අපි කොහොමද කීපෑඩ් ෆෝන් වල මයික් රිප්ලේස් කරන්නේ. ස්මාර්ට් ෆෝන් වල මයික් එක රිප්ලේස් කරන්නේ කොහොමද? එතකොට ඒ වගේම කීපෑඩ් ෆෝන් වල ඉයර්පීස් රින්ගර් කොහොමද රිප්ලේස් කරන්නේ? ස්මාර්ට් ෆෝන් වල කොහොමද මේවා රිප්ලේස් කරන්නේ? මේ හැම කාරණයක්ම ඉගෙන ගන්නවා. එතකොට අපි ෆෝන් හදනකොට අපිට නිතර එන ප්‍රශ්නනේ. නිතර එන ගැටලුව තමයි ෆෝන් එක මයික් ඉයර්පීස් රින්ගර් රිප්ලේස් කරන්නේ. ඉතින් මේ වගේ මුදල් ගත්තම මේකේ ඔයා හිතනටත් වඩා අඩු මුදලක් තමයි මේවට යන්නේ. ඒ කියන්නේ මයික් එකක් ඉයර්පීස් එකක් රින්ග් එකක් වෙන්නේ පොඩි මුදලක්. අපි රිපෙයාර් එකට තමයි අපේ ගාණ ටිකක් වැඩි. හරිද? රිපෙයාර් එකට තමයි ගාණ වැඩි. ඒතර මේ කොටස් වලට යන මුදල් ගොඩාක් ඔයා හිතනටත් වඩා ගොඩක් අඩුයි. හරි? ඒතර මම අද ගණන් ගැන කතා කරන්නේ. ක්ලාස් එක පටන් ගත්තන් පස්සේ ඊළඟ සතියේ ඉඳලා අපි ඒ ගණන් ගැන කතා කරනවා. හරිද? අද මම මේ පැහැදිලි කිරීම කරනවා. හරි. එතකොට ඔයා ඉගෙන ගත්තම කොහොමද ස්මාර්ට්ෆෝන් එක මයික් එකක් රීප්ලේස් කරන්න කියලා ඉගෙන ගත්තම හැම දුරකථනයකම මයික් එක රීප්ලේස් කරන්නේ ඒ විදිහටමයි. එතකොට ඒක Samsung එකට කියලා වෙනස් වෙන්නේ නැහැ. Oppo එකට කියලා වෙනස් වෙන්නේ නැහැ. Vivo එකට කියලා වෙනස් වෙන්නේ නැහැ. හැම දුරකථනයකම ඔයා මයික් එක රීප්ලේස් කරන විදිහ ඉගෙන ගත්තා නම් හැම එකීම කරන්නේ විදියට. ඉතින් දැන් ගොඩක් ගත්තන් පස්සෙත් ගොඩක් අය මේ මයික් පාස් කරනවත් අඩුයි. ගොඩක් වෙලාවට අපිට ගොඩක් ෂොප් වල කරන්නේ හැමෝම කරන්නේ මෙන්න මේ පොඩි සබ් බෝඩ් එක තියෙනවා ඒකම රිප්ලේස් කරන එක. ඒක මම ඉස්සරහට කියන්නම්. හරි. රයිට්. ඒතර ඒ කොටස් ටික මයික් කේබල් ස්ට්‍රින්ගර් කොහොමද ඕන් ඔෆ් ෆෝන් එක රිප්ලේස් කරන්න කියන එක ඉගෙන ගන්න. හරි. ඒතර මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා දැන් ඔන්න අපිට ෆෝන් හදන්න එනකොට අපිට ෆෝන් වල නිතර හදන්න යන ප්‍රශ්න ටිකක් තමයි මේ තියෙන්නේ. දැන් උදාහරණයක් ඔයාලට ෆෝන් එකක් ගෙනත් දෙනවා. ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. එහෙම නැත්නම් ලෝගෝ රීස්ටාර්ට් එකක් එනවා. Samsung කියලා එනවා. ආයේ ඔන් වෙනවා ඔෆ් වෙනවා. ඔන් වෙනවා ඔෆ් වෙනවා. එහෙම නැත්නම් ෆෝන් එක ගොඩාක්ම ස්ලෝ. වැඩ කරන්න අමාරුයි. සමහර ඇප් එහෙම ඕපන් වෙන්නේ නැහැ. Wi-Fi Bluetooth එහෙම ඕපන් වෙන්නේ නැහැ. පාස්වර්ඩ් එකක් දාලා එනවා ෆෝන් එක අන්ලොක් කරන්න. දැන් මෙන්න මේ ටික අපිට ගොඩාක් ෆෝන් වල එන මේ ගැටලු ටික hard reset කරලා හදන්න පුළුවන්. එහෙනම් මේ පාඩමේදී ඔයා ඉගෙන ගන්නවා මෙන්න මේ අපේ Android ෆෝන් ගත්තම කොහොමද අපි මේවා hard reset කරන්නේ? සහ hard reset එකෙන් හදන්න පුළුවන් දෝෂ මොනවද? දැන් උදාහරණයක් ගන්නකෝ. ඔයාගේ ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. හරිද? ඔයාගේ ෆෝන් එකේ ලෝගෝ එක විතරයි. දැන් එතනින් එහා ඔන් වෙන්නේ නැහැ ෆෝන් එක. දැන් ඔයාට මේක ලොකු ගැටලුවක්. ඔයාට ඕනේ ෆෝන් එක හදාගන්න. ඒතර දැන් ඔයාට මේ සම්බන්ධව දැනුමක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? ෆෝන් හදන කෙනෙක් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාව කන්ටැක්ට් කරන්න ඕනේ.
එහෙම නැත්නම් ඔයා ෆෝන් ෂොප් එකට යන්න ඕන. සාමාන්‍යයෙන් දැන් ඔයාගේ ෆෝන් එක Samsung ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එක මේක සාමාන්‍යයෙන් දැන් ෂොප් එකකට ගියා නම් සාමාන්‍යයෙන් ඔයාගෙන් කීයක් ගන්නවද හදන්න? කීයක් වගේ ඇයිද හදන්න? ඔව්. ඔයාට සාමාන්‍ය ලෝගෝ විතරක් එන ෆෝන් එකක් හදන්න සාමාන්‍යයෙන් ඔයාට රුපියල් 3500ක් යනවා. 3500ක් යනවා. හරි? එතකොට අනිවාර්යෙන් ඔයා මේ මුදල දීලා ෆෝන් එක හදා ගන්න ඕනේ. මොකද ඔයාට වැදගත් වෙන්නේ ෂොප් එකෙන් කරන දේ නෙමෙයි මොකක් කරක් කමන්නේ ෆෝන් එක හදලා දීලා. ගොඩක් අය එහෙමනේ. එතකොට සමහර වෙලාවට ඔයා අහන්න පුළුවන් මොකද්ද ෆෝන් එකට කරන්න තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට ෂොප් එකෙන් කියනවා මේකට සොෆ්ට්වෙයාර් දාන්න ඕනි කියලා. හරි. ලෝගෝ විතරක් එන ප්‍රශ්නට අපිට සොෆ්ට්වෙයාර් දාලා හදන්න වෙනවා. ඒක හරි. ෂොප් එකෙන් කිව්ව එක හරි. හැබැයි අපිට ඊට කලින් පියවරක් තියෙනවා. මොකද්ද? මේ ඕනම දුරකථනයක් ඕනම Android ෆෝන් එකක් අපි වොලියුම් අප් එක ඩවුන් එක පවර් එක යූස් කරලා හાર્ඩ් රීසෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ පේන මෙනු එකක් ගන්න පුළුවන්. එතනින් අපි හાર્ඩ් රීසෙට් එකක් කරොත් ගොඩාක් ප්‍රශ්න හදතයි. එතකොට ඒකට software දාන්න කරන්න අවශ්‍ය නැහැ. ඔයාට මුදලක් වැය වෙන්නේ නැහැ. අපි මේ කී වලින් අපි දැනගෙන හිටියනම් මේක hard reset කරන්න අපි ඒක hard reset කළා පුළුවන් ෆෝන් එක හදාගන්න. ඉතින් ඔයාට ෆෝන් එකක් මේ විදිහට හදන්න ආවොත් මොකක් හරි ඔයා දන්න කෙනෙක්ගේ ෆෝන් එකක් ගෙනාවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ලෝගෝ රීස්ටාර්ට් එකක් තියෙනවා. ඔයා දන්නවා මේක hard reset එකක් කරගමන් හරි. එහෙනම් ඔයාට hard reset කළා ෆෝන් එක හදලා ඔයාගේ මුදල වාට ගන්න පුළුවන්. ෂොප් එකට ගියම රුපියල් 3500ක් යනවා. ඉතින් ඔයා කරලා මේක රුපියල් 2000ක් 2500ක් ගත්ත ප්‍රශ්නයක් නැහැ නේ වාට. ඔයා මේකේ මුලින් වැඩ ටික අල්ල ගන්නකම් ඔයාට පුළුවන් ඒ වගේ ගණන් වලට යන්න. පස්සේ පුළුවන් ඔයාගේ නම හදාගත්තන් පස්සේ අර ෂොප් වල යන ප්‍රයිස් වලටම ඔයාට වැඩ ටික කරන්න පුළුවන්. හරි. රයිට්. එතකොට අපි කොහොමද මෙන්න මේ ෆෝන් ටික hard reset කරන්නේ? එතකොට මම කිව්වා මේක ඔයාට මුල ඉඳලා හැමදේම උගන්වන කෝස් එකක්. ඒතර මේකේ බේසික් වල ඉඳලම ඔයාට ඇඩ්වාන්ස් වෙනකම් සම්පූර්ණ කොටස් ටික යන්න පුළුවන්. හැමදේම එකෙන් එකෙන් ඔයාට කෝස් එකදී පැහැදිලි කරලා දෙනවා. කෝස් එකදී කියලා දෙනවා. හරි. එතකොට ඊළඟ පාඩමේදී ඔයා ඉගෙන ගන්නවා මෙන්න මේ අපේ මොබයිල් ෆෝන් එකේ මදර් බෝඩ් එක සම්බන්ධව. අපේ මොබයිල් ෆෝන් එකේ මදර් බෝඩ් එක සම්බන්ධව ඉගෙන ගන්න. හරි. දැන් මේ මදර් බෝඩ් එක සම්බන්ධව ඉගෙන ගන්නකොට මේකෙදී ඔයා ඉගෙන ගන්නවා දැන් අපේ මොබයිල් ෆෝන් එක මදර් බෝඩ් එකක් ගත්තම ඒකේ තියෙන IC මොනවද? කිරණ කාර්යයන්. එන්න පුළුවන් දෝෂ. ඊළඟට අපි කොහොමද ෆෝන් එකක් අතර ගත්තම IC ටික අඳුරගන්නේ? දැන් අපි රිපෙයාර් එකක් කරන්න නම් හරියටම අපි IC ටික අඳුර ගන්න ඕනනේ. සෝරි. ඒතර දැන් අපි රිපෙයාර් එකක් කරන්න නම් හරියටම අපි IC ටික අඳුර ගන්න ඕන. අපි මේ සෙක්ෂන් ටික අඳුර ගන්න ඕන. දැන් සිග්නල් ප්‍රශ්නයක් ආවම සිග්නල් වලට තියෙන IC මොනවද? ඒ සෙක්ෂන් එක මොකද්ද? අපි ඒක අඳුරගත්තොත් තමයි ඒ රිපෙයාර් එක අපි හරියට කරන්නේ. ඒතර මේ පාඩමේදී අපිට ඉගෙන ගන්න පුළුවන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එක තියෙන IC ටික මොනවද? කිරණ කාර්යයන් එන්න පුළුවන් දෝෂ ඊළඟට කොහොමද අපි IC අඳුරගන්නේ? ඒ අදාළ සෙක්ෂන් මොනවද? ඊළඟට මෙතන තියෙනවා ඊට අමතරව පොඩි පොඩි කැපැසිටර් රෙසිස්ටර් කොයිල් ඩයෝඩ්. ඒතර මේ දේවල් මොනවද? කොහොමද අපි ඒව අඳුරගන්නේ? ඊට පස්සේ කොහොමද අපි මේ දේවල් චෙක් කරන්න ඕන? මේ හැමදේම මදර් බෝඩ් එක සම්බන්ධව ඔයගලන්ට කියලා දෙනවා. ඒතර මේ පාඩමෙන් පස්සේ ඔයා දන්නවා මේක ඉගෙන ගත්තම මේ පාඩම ඉගෙන ගත්තම ඔයා දන්නවා ෆෝන් එකක් අතර ගත්තම ඕනම දුරකථනයක් අතර ගත්තම ඒ IC ටික අඳුර ගන්නවා දන්නවා. ඔයාට තින්නේ ඉගෙන ගන්න. ඔයා ඉගෙන ගත්තන් පස්සේ මේක ඔයාට මෙහෙමයි කියලා දුන්නම මදර් බෝඩ් එකක් අතර ගත්තම ඔයා දන්නවා මේ තියෙන නෙට්වර්ක් වලට අදාළ IC මේ තියෙන පවර් සෙක්ෂන් එකට අදාළ IC ඔයා දන්නවා දැන් රිපෙයාර් එකක් ආවම අදාළ සෙක්ෂන් ටික අඳුරගෙන ෆෝන් එක හදන්න. එහෙනම් මෙතනදී ඔයා ඉගෙන ගන්නවා මොබයිල් ෆෝන් එකේ මදර් බෝඩ් එක සම්බන්ධව.
ඒතකොට ඊළඟට ඔයා ඉගෙන ගන්නවා දැන් ඔන්න සතියෙන් සතිවා පාඩම් ටික එකින් එක ඉගෙනගෙන ඇවිල්ලා ඔන්න ඔයා ඊළඟට ඉගෙන ගන්නවා දැන් අපි කොහොමද ෆෝන් එක සර්විස් එකක් කරන්නේ. දැන් අපිට ෆෝන් හදනකොට අපිට පුළුවන් බෝඩ් එකේ ගැටලුව ආවම ගොඩාක් වෙලාවට අපි ෆෝන් එක සර්විස් කරාම හදාගන්න පුළුවන්. දැන් හිතන්න සිග්නල් ප්‍රශ්නයක් කියලා. දැන් ඔයාට ඕනම දුරකථනයක සිග්නල් ප්‍රශ්නයක් එනවා. එතකොට ක්ලාස් එකේ කියලා දෙනවා සිග්නල් ප්‍රශ්නයක් නම් ඕනම දුරකථනයක ඔයා මෙන්න මේ පියවරල් ටික තමයි බලන්න ඕනේ. ඒතර මේ පියවරල් වලදී ඔයාට එක තැනක් තියෙනවා මෙන්න මේ සිග්නල් වලට අදාළ කොටස සර්විස් කරලා බලන්න කියලා. දැන් එනම් වා මේ නෙට්වර්ක් පැත්ත අඳුරගෙන ඒ පැත්ත සර්විස් කරන්න ඕනේ. දැන් එනම් මේ සර්විස් එකදී අපි ඉගෙන ගන්නවා මොනවද අපිට සර්විස් එකට අවශ්‍ය ලික්විඩ් මොනවද? කොහොමද අපි අදාළ සෙක්ෂන් සර්විස් කරන්නේ? ඉතින් අපිට සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා අපි මේ සිග්නල් වලට අදාළ කොටස සර්විස් කර ගමන් ගොඩාක් වෙලාවට වැඩ කරන ෆෝන් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපේ මේ ඉලෙක්ට්‍රොනික මේ බෝඩ් ගත්තන් පස්සේ දූවිලි ගියාට පස්සේ වැඩ කරන්නේ නැහැනේ. ඔක්සයිඩ් වුණාම. අපි ඒ කොටස හොඳට සර්විස් කර ගමන් නැවත ෆෝන් එක වැඩ කරන්න ගන්නවා. ඉතින් ගොඩාක් ප්‍රශ්න අද දැන්. දැන් අපිට charging ප්‍රශ්නයක් ආවොත් charging පැත්ත සර්විස් කර ගමන් හරියන ෆෝන් තියෙනවා. no power ෆෝන් එකක් ආවොත් ඔයා ඒ පවර් සෙක්ෂන් එකට අදාළ කොටස හොඳට සර්විස් කර ගමන් ෆෝන් එක ඔන් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද නිවැරදිව බෝඩ් එක සර්විස් කරන්නේ. ඊළඟට අපිට ෆෝන් එකේ තියෙන ගැටලු හදන්න පුළුවන් තවත් තැනක් තමයි IC රීසෝල්ඩර් කරලා. ඒ කියන්නේ සරලවම ගත්තොත් අපි කරන්නේ IC එක පොඩ්ඩක් හීට් කරන එක. එතකොට අපි කොහොමද IC එකක් රීසෝල්ඩර් කරන්න ඕනේ? හරි. එතකොට අපි හොට් එක ගන්නෙ කොහොමද? ඒකේ හීට් එක කොහොමද තියාගන්නේ? එයා එක කොහොමද තියාගන්නේ? ඉතින් ගොඩාක් ප්‍රශ්න අපිට පුළුවන් එතනින් හදන්න. ඉතින් ඊට පස්සේ අපි ගත්තොත් කොහොමද charging pin replace කරන්නේ? දැන් අපි මුලින් පාඩම් වලදී ඉගෙන ගන්නවා අපිට charge වෙන්නේ නැති ෆෝන් එකක් ආවොත් දැන් charging pin එක මල්ටිමීටරෙන් check කරා. ඒ check කරන විදිහ ඉගෙන ගත්තන් පස්සේ ඔයා දන්නවා දැන් ඔන්න charging pin එක හොඳද නැද්ද කියලා හොයාගන්න. ඒතර charging pin එක damage නම් මේ පාඩමේදී ඔයා ඉගෙන ගන්නවා කොහොමද charging pin replace කරන්නේ. ඒතර අපි කොහොමද charging pin එක නිවැරදිව ගලවන්නේ? හොට්ටය ගන්න ගියුස් කළා කොහොමද ගලවන්නේ? ගලවලා අපි කොහොමද නැවත පාස්සන්නේ? ඒතර ඒ විතරක් නෙවෙයි මං කිව්වා කෝස් එකේදී මේ කොටස් ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි අපි මේ ව්‍යාපාරයට අවශ්‍ය වෙන දේවලු හැමදේම ඉගෙන ගන්නවා හැමදේම දැනගන්නවා කොහෙන්ද ගන්න මේවා කොහොමද ගිහිල්ලා ගන්නවා නම් කුරිය කරලා ගෙන්න ගන්නවා නම් මේ හැමදේම කෝස් එකේදී කියලා දෙනවා. ඉතින් අපි charging pin එකක් replace කරන ඉතින් ඉගෙන ගත්තන් පස්සේ ඔයා දන්නවා කොහොමද ෆෝන් එකේ charging pin එකක් replace කරන්නේ. ඒතර බැටරි pin එකක් කොහොමද replace කරන්නේ? ඔයාට බැටරි පින් එකක් රීප්ලේස් කරන විදිහ කියලා දුන්නම මේ කීපෑඩ් ෆෝන් එකෙත් ස්මාර්ට් ෆෝන් එකෙත් ඔයා දන්නවා නිවැරදිව කොහොමද දැන් බැටරි පින් එකක් ගලවලා ගන්න. ඔයා දැන් මෙතන ඉන්නේ ඔයා මේ සම්බන්ධව දන්නේ නැහැ. charging පින් එකක් ගත්තොත් charging පින් එකක් ගලවලා ගන්න විදිහ දන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන ටූල්ස් මොනවද? පොට්ටය ගන්නගේ හීට් එක කොහොමද? AI කොහොමද? ඔයා දන්නේ නැහැ. ඒතර කෝස් එකේදී ඔයාට කියලා දුන්නාන් පස්සේ මේක මෙහෙම කරන්න කියන එක ඉගෙන ගත්තන් පස්සේ ඔයා දන්නවා එක කරන්න. ඔයා එක බලන් ඉඳලා ඔයා එක අහන් ඉඳලා ඔයා දන්නවා ඊට පස්සේ මේක මෙහෙමයි කරන්න කියන එක. ඒතර ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපි SMD රිප්ලේස් කරන විදිය, China keypad phone වල display රිප්ලේස් කරන විදිය, SIM connector, display connector අපි කොහොමද damage වුණා රිප්ලේස් කරන්නේ? අපි කොහොමද IC එකක් රිප්ලේස් කරන්න ඕන? ඊට පස්සේ අපි කොහොමද IC රීබෝල් කරන්න ඕන? ඒ හැමදේම ඔයා ඉගෙන ගන්නවා. ඔයාලා ඇඩ්වාන්ස් කෝස් වල කියලා ඉගෙන ගන්න මේ IC රීබෝලින් පැත්ත ඔයා කෝස් එකේදී ඉගෙන ගන්නවා. හරි. ඉතින් දැන් ඔයා ගන්න දැන් ඔයා ෆෝන් ෂොප් එකකට ගියාට පස්සේ ඔයා දැන් ඔන්න ෆෝන් එකක් රිපෙයාර් කරන්න ගිහලා ෆෝන් ෂොප් එකට ගියාට පස්සේ ඔයා එතන ඒ රිපෙයාර් කරන තැන දකින්නවනේ. දැන් බලන්න මේ රිපෙයාර් කරන තැන ඔයා ගොඩාක් ලොකුට බඩු ටිකක් දකින්නවද? රිපෙයාර් කරන තැන. නැහැ. ප්‍රධානම තියෙන්නේ මොනවද? ප්‍රධානම ගත්තොත් රිපෙයාර් කරන තැන ගොඩාක් තැන්වල ඔයා දකින්නේ හොට්ටය ගන්න එක තියෙනවා. ඊට පස්සේ මල්ටිමීටර් එකක්. ඊට පස්සේ DC power supply එකක්. තව තව tools ටිකක්. තව තව පොඩි පොඩි tools ටිකක්. එහෙම තියෙනවනේ. එතකොට මේ ප්‍රධාන උපකරණ ටිකක් තියාගෙන එතන ෆෝන් ටික රිපෙයාර් කරනවානේ. ඩිස්ප්ලේ රිප්ලේස් කරනවා, බැටරි රිප්ලේස් කරනවා, මයික් කේබල්ස් රිප්ලේස් කරනවා නේද?
එතකොට charging pin replace කරනවා. එතකොට ඒ කොටස් දෙක කරනවානේ. අන්න ඔයාටත් පුළුවන් අන්නේ මූලික උපකරණ ටික අරගෙන. අන්නේ මූලික උපකරණ ටික අරගෙන ඔයාට කෝස් එක ඉගෙන ගන්න ගමන්ම ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය හිමීට පටන් ගන්න. ඔයාට පුළුවන් හිමීට පටන් ගන්න. එතකොට අර මූලික උපකරණ ටික අරගෙන ඒ ටිකෙන් වැඩ ටික පුරුදු වෙනවා ගමන්ම ඔයාට පුළුවන් ඔයාගේ කියලා දෙයක් කරගෙන යන්න. ඉතින් අපි ඉගෙන ගන්නවා අපිට අවශ්‍ය වෙන උපකරණ මොනවද? ඒවා කොහෙන්ද ගන්න ඕන? ඒ ඇඩ්වාන්ස් දේවල් වෙනකම කොහෙන්ද අපි ගන්නෙ? කොහොමද ඒවා භාවිතා කරන්නේ? ඒ කොටස් ටික මෙතනදී කියලා දෙනවා. ඊට පස්සේ මේ පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද අපි ස්මාර්ට් ෆෝන් වල ඩිස්ප්ලේ රිප්ලේස් කරන්නේ. දැන් අපි ෆෝන් රිපෙයාර් කරනකොට අපිට නිතර එන දෙයක්නේ ෆෝන් වල ඩිස්ප්ලේ රිප්ලේස් කරන්න. සාමාන්‍ය ඉතින් ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරනවා කියන්නේ රුපියල් 3000ක් 5000ක් අතර මුදලක් නිතර ඔයාට තියෙනවා. ඔයාගේ ලාභය නිතර ගත්තොත් රුපියල් 3000 5000 අතර තියෙනවා. සමහර ෆෝන් වල ඊට වඩා ලාභ තියෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ ගත්තම අපි කොහොමද මේ ඩිස්ප්ලේ එකක් ගලවලා නැවත රිප්ලේස් කරන්නේ? ඉතින් මේ ඩිස්ප්ලේ එක අලවලනේ තියෙන්නේ. ඒතර හීට් කරලා ගලවන්නේ කොහොමද? සරලවම අපි ගත්තොත් පොඩි හීටර් ගන්න එකක් යූස් කරලා ගලවන්නේ කොහොමද? එයාර් ඩ්‍රයි එකක් හීටර් ගන්න එකක් යූස් කරලා ගලවන්න පුළුවන්. සරලවම ගත්තොත්. ඊට පස්සේ අපිට තියෙනවා ඩිස්ප්ලේ සෙපරේට් මැෂින් එකක්. ඒකෙන් ගලවන්න නම් කොහොමද ඩිස්ප්ලේ එක ගලවලා දාන්න ඕනේ? ඉතින් ඩිස්ප්ලේ එකක් දාන දේ කියලා දුන්නාට පස්සේ ඔයාට පුළුවන් තනියම ෆෝන් එකේ ඩිස්ප්ලේ එකක් දාගන්න. එතකොට ඕන කෙනෙක්ට ඩිස්ප්ලේ රිප්ලේස් එකක් කරන විදිහව දැක්කනම් ඉගෙන ගත්තා නම් ඕන ෆෝන් එක ඔයාට ඩිස්ප්ලේ එකක් දාගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මෙන්න මේ ඩිස්ප්ලේ රිප්ලේස් කරන්නේ? එතකොට ඩිස්ප්ලේ ගන්නකොට හොඳ වර්ග මොනවද? කොහෙන්ද ගන්නෙ අපි? ගිහිල්ලා ගන්නව නම් කොහෙන්ද? කුරිය කර ගන්නව නම් කොහොමද? මේ දේවල් ක්ලාස් එක කරා ඔයගලන්ට සම්බන්ධ කරනවා. එතකොට ඒ කොටස් ටික ඔන්න සතියෙන් සතිය ඔයා ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් මදර් බෝඩ් රිපෙයාර් ගැනත් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. වෙන කෝස් එක අනිවාර්යෙන් මදර් බෝඩ් රිපෙයාරින් ඉගෙන ගන්න සාමාන්‍යයෙන් ඔයාට රුපියල් 30000ක් 40000ක් විතර ගෙවන්නම වෙනවා. ඒ කියන්නේ අර මූලික කොටස් ටික ඉගෙනගෙන මේ මදර් බෝඩ් රිපෙයාර් වලට තව ඇඩ්වාන්ස් කෝස් කියලා ඔයාට දෙක තුනක් කරන්නම වෙනවා. ඉතින් කෝස් එකේදී මේ කෝස් එකේදී ඔයාට ඒ කොටසක් කියලා දෙනවා. දැන් අපිට ඉන්සර්ට් සිම් ප්‍රශ්නයක් ආව කොහොමද හදන්නේ? චාර්ජින් ප්‍රශ්නයක් ආව කොහොමද හදන්නේ? සිග්නල් ප්‍රශ්න කොහොමද හදන්නේ? ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් ප්‍රශ්න කොහොමද හදන්නේ? ඔඩියෝ පැත්තේ ගැටලු කොහොමද හදන්නේ? ඉතින් අපි මේ හදන විදිහ ඉගෙන ගන්නේ අපිට තියෙනවා මේකට ලේසියෙන්ම ෆෝන් හදන්න ඩයග්‍රෑම් ටූල් එකක් තියෙනවා. ලේසියෙන්ම ෆෝන් එකක් ගොඩ දා ගන්න වාට තියෙනවා ඩයග්‍රෑම් ටූල් එකක්. ඉතින් මේ ඩයග්‍රෑම් ටූල් එක ගැන මේ පාඩමේදී අඩු ගන්නවා. ඔයා මේ ඩයග්‍රෑම් ටූල් එක ගැන ඉගෙන ගත්තට පස්සේ ඒකේ හැමදේම සඳහන් කරලා තියෙනවා. දැන් ඒකේ චාර්ජින් ප්‍රශ්නයක් නම් ඒ චාර්ජින් පාත් එක සම්පූර්ණ පෙන්නලා තියෙනවා. ඒතර අපිට තියෙන්නේ ඒ පෙන්නන පාත් එක චෙක් කරගෙන යන්න. ඒ චෙක් කරගෙන යනකොට හරියටම ගැටලුව තියෙන්නේ කොහෙද කියන එක ඔයාට අහු වෙනවා. මේක පාත් එකේ ඩැමේජ් එකක්ද SMD එකක ඩැමේජ් එකක්ද එහෙම නැත්නම් මේක IC එකේ තියෙන ඩැමේජ් එකක්ද හරියටම හොයාගන්න පුළුවන්. ඉතින් මේ කොටසත් මේ කෝස් එක ඇතුළත් කරලා තියෙනවා වෙනම ඔයාට ඇඩ්වාන්ස් කියලා කරන්න අවශ්‍ය නැහැ. මේ කොටසත් මේක ඇතුළේ ඉගෙන ගන්න පුළුවන්. ඒතර වෙන තැනකදී අනිවාර්යයෙන්ම ඔයාට මේක ඉගෙන ගන්න තව රුපියල් 30000ක් 40000ක් විතර ගෙවන්න වෙනවා. අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. එතකොට ඔයගොල්ලන් ගිහපුවායත් ඇති. හරි? නැත්තම් ඕනනම් ගිහිල්ලා බලන්න. ඔයාට ලොකු ගාණක් ගෙවන්න වෙනවා මේක ඉගෙන ගන්න. ඉතින් කෝස් එකේදී බෝඩ් රිපෙයාර් ගැන උගන්වනවා. එතකොට ඔයාට කොහොමද ගැටලුවක් ආවම මෙන්න මේ ඩයග්‍රෑම් ටූල් එකක් යූස් කරලා කොහොමද ෆෝන් එක දෝෂයක් අඳුරගෙන ඒ ටික රිපෙයාර් කරන්නේ. ඒතර අපි සරලවම අවශ්‍ය දේවල් ටික ඉගෙන ගත්තන් පස්සේ ලොකු දේවල් අවශ්‍ය නැහැ. අවශ්‍ය දේවල් ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයා හදන්න බෑ කියන ෆෝන් ටිකත් හදන්න. දැන් ඔයා දැකලා තියෙනවා, ඔයා අහලා තියෙනවා. දැන් බෝඩ් එක රිපෙයාර් එකක් කරන්න ගියාම ගොඩක් ෂොප් වලින් කියනවනේ ෆෝන් එක හදන්න බෑ. බෝඩ් එක රිප්ලේස් කරන්න වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් කියනවනේ. ඔය සමහර වෙලාවට ඔයා දැකලා තියෙනවා ඔය ෂොප් 3-4 ගෙන්ම හදන්න බෑ කිව්ව ෆෝන් තව ෆෝන් ෂොප් වලින් හදන තැන් තියෙනවා. ෂොප් 3-4 ගෙන්ම කිව්ව ෆෝන් එක හදන්න බෑ කියලා.
හැබැයි ඒ හදන්න බැරි ෆෝන් හදන අය ඉන්නවා. කොහොමද හදන්නේ? අමුතුවෙන් හදන්නේ නැහැ. එයා දන්නවා එයා ගාව තියෙනවා ඩයග්‍රෑම් ටූල් එක. එයා ඒක ඉගෙනගෙන තියෙනවා. මේ පාත් එක කොහොමද චෙක් කරන්න කියන එක. ඒක ඉගෙන ගත්තට පස්සේ ඒකේ හැමදේම සඳහන් කරලා තියෙනවා. ඒ ටික චෙක් කරගත්තම හරියටම ගැටලුව තියෙන්නේ කොහෙද කියන එක හොයාගන්න පුළුවන්. එහෙනම් ඒ කොටසත් අර ඇඩ්වාන්ස් කියලා ලොකු ගණක් දිලවා ඉගෙන ගන්න කොටස් ටික මේකේ ඉගෙන ගන්න පුළුවන්. දැන් උන්න හાર્ඩ්වෙයාර් ටික වාගේ හදාගෙන ආවම එකින් එක සතියෙන් සතිය හાર્ඩ්වෙයාර් කොටස් ටික ඉගෙනගෙන ආවම ඔයාට සොෆ්ට්වෙයාර් අන්ලොකින් ටිකත් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ගත්තම ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නවා සොෆ්ට්වෙයාර් සම්බන්ධ වෙන ගැටලු මොනවද? දැන් අපිට ෆෝන් එකක් හදන්න එනකොට අපිට එක එක ගැටලු එනවනේ. ඒතර අපි අඳුර ගන්නවා මේ තියෙන සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් කියලා. කස්ටමර් කියන ගැටලුව හරි මේ තියෙන සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් ලෝගෝ විතරක් එන ෆෝන් එකක් ගන්නකෝ. ඒතර අපි කිව්වා ලෝගෝ විතරක් එන ෆෝන් එකකට ගොඩාක් වෙලාවට හાર્ඩ් රිසෙට් කරාම ෆෝන් එක හදා ගන්න පුළුවන්. හරිද? 90% හાર્ඩ් රිසෙට් කරාම ෆෝන් එක හදතේ. හැබැයි හાર્ඩ් රිසෙට් කරලත් හරියන්නේ නැති වුණොත් සොෆ්ට්වෙයාර් දාන්න සිද්ධ වෙනවා. දැන් එහෙනම් කොහොමද ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නේ? දැන් උදාහරණයක් අපි ගමු Samsung ෆෝන් එකක්. ඔයාලට සොෆ්ට්වෙයාර් එක දාන්න ඉල්ල තියෙන Samsung ෆෝන් එකක්. දැන් ඔයා මොකද්ද ඉගෙන ගන්න තියෙන්නේ? ඔයාට ඉගෙන ගන්න ඕනේ මේ Samsung ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන්න නම් මොකද්ද ඒකට තියෙන ටූල් එක? අපිට ෆ්‍රී ටූල් තියෙනවා, පේඩ් ටූල් තියෙනවා ෆෝන් වලට. එහෙනම් Samsung වලට තියෙන ෆ්‍රී ටූල් එකක්. ඔයාට එන ඕනම Samsung ෆෝන් එකකට සොෆ්ට්වෙයාර් දාන්න ඔයාට පේඩ් ටූල් අවශ්‍ය නැහැ. ඒකට තියෙන ෆ්‍රී ටූල් එකක්. කිසිම ගේමක් කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ ටූල් එක මොකද්ද? කොහොමද අපි ඒවා ඩවුන්ලෝඩ් කරගන්නේ? ඩ්‍රයිවර්ස් ටික දාගන්නේ කොහොමද? ෆෝන් එකට අදාළ ෆර්ම්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? එතකොට අපි කොහොමද ඊට පස්සේ අපේ ෆෝන් එක හරි මොඩ් එකට කනෙක්ට් කරලා USB කනෙක්ට් කරලා අපි කොහොමද ෆයිල් ටික හරියට තෝරලා ෆෝන් එක ෆ්ලෑෂ් කරන්නේ? ඉතින් Samsung එකක් ෆ්ලෑෂ් කරන දේවා ඉගෙන ගත්තට පස්සේ ඒකේ පියවරල් කීපය ඉගෙන ගත්තට පස්සේ ඕනම Samsung දුරකථනයකට සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්නේ ඒ විදිහට. ඔයාට Samsung එකක් මොඩල් වෙනස් වෙලා ආව කියලා ඔයා එක ෆ්ලෑෂ් කරන විදිය සොෆ්ට්වෙයාර් එක දාන විදිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔයා Samsung එකකට සොෆ්ට්වෙයාර් දාන විදිය ඉගෙන ගත්තා නම් ඔයාට එන හැම Samsung එකකටම සොෆ්ට්වෙයාර් දාන්නේ ඒ විදියට. කීයක් ගන්නවද? රුපියල් 3500ක් විතර ගන්නවා. ස්මාර්ට්ෆෝන් එකට සොෆ්ට්වෙයාර් දාන්න රුපියල් 3500ක් විතර ගන්නවා. එතකොට ඔයාගේ මුදල ගත්තොත් ඔයාට අර ෆර්ම්වෙයාර් ෆයිල් එකක් තියෙනවනේ ඩවුන්ලෝඩ් කරන්න. ඒක ඔයාලට ඩේටා charge එකක් යනවා. ඒකට රුපියල් 500ක්ම අයින් කරන්නකෝ. ඉතින් ඉතිරි ගාණ ඔයාලට තියෙනවා. ඉතින් ඉගෙන ගන්න එකයි අවශ්‍ය වෙන්නේ. අපි අද දෙයක් ඉගෙන ගත්තම අපිට ඒක හෙට මුදල් විදියට හරවන්න පුළුවන්. අද දෙයක් ඒ හින්දා ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයා හරියට දේවල් ටික ඉගෙනගෙන මේ වැඩ ටික අල්ලගත්තා කියන්නේ ඔයාට හෙට එන්නේ ඒක මුදල් විදියට. හරි. එතකොට අපිට පුළුවන් කොහොමද අපි Samsung ෆෝන් වලට සොෆ්ට්වෙයාර් දාන්නේ? Oppo එකකට දාන්නේ කොහොමද? Vivo වලට දාන්නේ කොහොමද? Redmi ෆෝන් වලට දාන්නේ කොහොමද? iPhone වලට සොෆ්ට්වෙයාර් දාන්නව කොහොමද? ඒ ටික ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒතර අන්ලොගින් පැත්තෙත් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. අපිට පුළුවන් මෙන්න මේ අ, අපේ ස්මාර්ට්ෆෝන් වල අපේ Android ෆෝන් වල එනවා Google account lock එක. ඒ කියන්නේ FRP lock එක. අපි කොහොමද මේ FRP අන්ලොක් කරන්නේ? අපිට ඒකට ෆ්‍රී සහ පේඩ් ටූල් තියෙනවා. කොහොමද අපි අන්ලොක් කරන්නේ? අපිට user lock එකක් එනවා. කස්ටමර් පාස්වර්ඩ් එකක් දාලා යාට මතක නැහැ. කොහොමද ඒක අන්ලොක් කරන්නේ? සමහර ඒවා අපිට hard reset කරලා අන්ලොක් කරන්න පුළුවන්. සමහර ඒවා එම කරන්න බෑ. software වලින් කරන්න ඕන. කොහොමද ඒක කරන්නේ? ඒතර ආඩ software සහ unlocking කොටස් ටිකක් මෙතනදී ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් මුලින් ඉඳලා සම්පූර්ණ කෝස් එක ඔයාට එකින් එක මේ හැමදේම කියලා දෙනවා. දැන් එහෙනම් කෝස් එක කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ ටාගට් එකත් එක්ක ඔයාට මේකේ ඉස්සරහට යන්න පුළුවන්. ඔයාට පුළුවන් මේකේ අමතර ආදායමක් හොයාගන්න. එහෙම නැත්නම් ඔයාගේම කියලා ව්‍යාපාරයක් ෆෝන් ෂොප් එකක් අනිවාර්යෙන් පටන් ගන්න පුළුවන්. හරි. දැන් අපි හිතමු ඔයා මේක කරන්නේ ඔයාගේ ජොබ් එක කරන ගමන්. ඔයා මේකේ ෆෝන් ෂොප් එකක් දාලා නැහැ.
ඔයා ගෙදර ඉස්සරහා බෝඩ් එකක් දාලා නැහැ ෆෝන් හදනවා කියලා. ඔයා කරන්නේ ඔයාට අර එන යාළුවන්ගේ එතකොට ගමේ අයගේ ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්. ඒ එන ෆෝන් ටික තමයි ඔයා රිපෙයාර් කරන්නේ. මොකද ඔයාගේ ජොබ් එක කරනවා. ඒ කරන ගමන් තමයි රිපෙයාර් කරන්නේ. දැන් ඔයා හිතන්න ඔයාට ෆෝන් එක ඩිස්ප්ලේ එකක් දාන්නවා කියලා. දැන් ඩිස්ප්ලේ එකක් ඔයාට ක්ලාස් එකේ කියලා දෙනවනේ මෙන්න මේ විදිහට තමයි දාන්නේ කියලා. ඒ වගේම තමයි හෝල්සේල් ප්‍රයිස් වලට කොහෙන්ද ගන්න ඕන කියන එකක් කියනවනේ. ඒතර ඒ ටික කියලා දුන්නාන් පස්සේ ඔයා දන්නවා ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරගන්න. දැන් එහෙනම් ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරලා සාමාන්‍යයෙන් ඔයාට කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් අපි ගමු ඔයාට රුපියල් 3000ක් තියෙනවා. ෆෝන් එක අනුව එක ගාන වැඩි වෙන්නත් පුළුවන්. රුපියල් 5000ක් වෙන්නත් පුළුවන්. හරි. අපි ගමු රුපියල් 3000ක් තියෙනවා ඔයාට ෆෝන් එක ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරලා. සිග්නල් ප්‍රශ්නයක් ඔයා හැදුවා. එතනත් ඔයාට රුපියල් 2000ක් විතර තියෙනවා. ඊට වඩා තියෙනවා ඔන්න අපි ගමු රුපියල් 2000ක් ඔයාට තියෙනවා. චාර්ජින් ප්‍රශ්නයක් ෆෝන් එකේ හැදුවා. එතනත් ඔයාට රුපියල් 2000ක් විතර තියෙනවා. සොෆ්ට්වෙයාර් එකක් දැම්මා ෆෝන් එකේ. එතනත් ඔයාට රුපියල් 3000ක් විතර තියෙනවා. 3000ක් විතර තියෙනවා. ඉතින් මේ ෆෝන් හතර රිපෙයාර් කරලා ඔයාට රුපියල් 10000ක් තියෙනවානේ මෙතන. ඔයා මෙතන ෆෝන් හතරක් රිපෙයාර් කරලා ඔයාට රුපියල් 10000ක් තියෙනවා. නේද? ඉතින් මේක ඔයාගේ වියදමට මේක වාට ලොකු මුදලක්. මේක වාට එන්නේ අමතරව. ඔයා මේ ජොබ් එක කරන කෙනෙක්. ඔයා ජොබ් එක කරන ගමන් තමයි වාට මේ හම්බෙන ෆෝන් ටික රිපෙයාර් කරේ. හරි? ඉතින් මෙතන ෆෝන් හතරක් හදලා ඔයාට රුපියල් 10000ක් තියෙනවා. ඉතින් ඔයාට පැහැදිලි ස්මාර්ට් ෆෝන් එක අනිවාර්යෙන් රිපෙයාර් එකට ටිකක් ගාණක් ගන්නවනේ. වැඩිපුර ගාණක්. ඉතින් ඔයා හිතන්න ෆෝන් හතරක් හදලත් ඔයාට මේ ගාණ තියෙනවා. එහෙනම් ඔයාට පැහැදිලි මේ ෆෝන් ප්‍රමාණය එන්න වැඩි වුණාම ඔයාට කොච්චර මුදලක් එනවද කියන එක. ඒක පැහැදිලි. ඉතින් ඔයා කාලයක් මේක මුලින් පටන් අරගෙන මේ ෆෝන් ප්‍රමාණයෙන් පටන් ගත්තා. කාලයක් ඇද්දුවා මේ ටික කරනකොට ඔයාට එන ෆෝන් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද යාළුවෝ අතරේ අය අතර යනවා. ඒගොල්ලන් දන්න අය අතරින් කන්ටැක්ට් වෙනවා ඔයාට ෆෝන් ටික හදලා ඔයාට අමතර මුදලක් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. ඉතින් කාලයක් ඔයා මේක පොඩි කාලයක් කරගෙන යනකොට ඔයාට දැන් සබ්ජෙක්ට් එක ගැන පැහැදිලි. ඔයා අනිවාර්යෙන් ෆෝන් ෂොප් එකට යනවා. මොකද දැන් ඔයාට සබ්ජෙක්ට් එක පැහැදිලි. ඔයාගේ මාර්ගය ඔයාට පැහැදිලි. මේක මෙහෙම පටන් අරන් දැන් කරගෙන යන්න පුළුවන් දෙයක් කියන එක. ඔයා අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් ෂොප් එකට යනවා. මොකද එහෙම ගියපු අය අපේ ඕන තරම් ඉන්නවා. හරි? එහෙම ගියපු අය එහෙම දාපු අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයාගේ ජොබ් එක ඔයා කරගෙන ගියත් ඔයා සබ්ජෙක්ට් එක දන්නවා දැන් කොහොමද කියලා සම්පූර්ණ දන්නවා. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාට රිපෙයාර් කරන අය දාලා ඔයාගේ ෂොප් එකේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් එතනින් පුළුවන් ඔයාට ඔයාගේ කියලා දෙයක් ඔයාගේ ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් අපි ෆෝන් ෂොප් එකක් කරනකොට අනිවාර්යෙන් අපි වැඩ කරන්න පටන් ගත්තට පස්සේ දවසට අපිට ෆෝන් 2 3 4 5 6 7 එනවනේ. අනිවාර්යෙන් එනවා. මොකද අපි හැමදේම කරනකොට අපි ළඟට තමයි එන්නේ. මොකද දැන් සමහර ෂොප් ගත්තොත් ඩිස්ප්ලේ විතරයි. ඩිස්ප්ලේ මයික් කියපීස් ඒවා තමයි රිප්ලේස් කරන්නේ. බෝඩ් රිපෙයාර් කරන්නේම නැහැ. බෝඩ් රිපෙයාර් වලදී කරන්නේ ගොඩක් වෙලාවට වෙන තැනකට තියලා හදාගන්න එක. ඉතින් ඔයා ඒ ටිකට් කරනවා කියලා කියන්නේ ඔයාගේ නමක් එතන හදාගෙන ඔයාට පුළුවන් අර පිටින් එන වැඩ ටිකත් ඔයාට කරලා එතනින් දෙයක් කරගන්න පුළුවන්. සමහර තැන් තියෙන software unlocking කරන්නේ නැහැ. දාලා තිබුණාට software unlocking දාලා තිබුණාට shop වල කරන්නේ නැහැ. පිටට දීලා කරන්නේ. පිටට දීලා තමයි කරන්නේ. කරලා ගාණ තියන් දෙන එක තමයි ගොඩක් වෙලාවට එන්නේ. හරි. ඉතින් ඔයාට ඔයා ඒ පැත්තත් කරනවා කියලා කියන්නේ ඔයාට එතනින් අර අමතර එන දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඉතින් පැහැදිලි. ඔයාට මේක පැහැදිලිව පේන දෙයක්. මේකේ ඔයාට ලොකු දේවල් පෙන්වන්න අවශ්‍ය නැහැ. ඔයාට මේකේ පැහැදිලි ගමනක් පේනවා. හරි? ඉතින් ඔයාට පුළුවන් කොතනින් හරි කමන්නේ පටන් ගන්න, අල්ලගන්න. එතනින් ඔයා අල්ලගත්තොත් මේක පටන් ගත්තොත් මේක අනිවාර්යෙන් දිනු කරන්න පුළුවන්. ඉතින් කෝස් එක පටන් ගන්නවා අපි ලබන සිකුරාදා. ඒ කියන්නේ 26. 26 සිකුරාදා කෝස් එක පටන් ගන්නවා. 26 සිකුරාදා රෑ 8ට තමයි ක්ලාස් එක තියෙන්නේ. රෑ 8 ඉඳලා 10 වෙනකන් කෝස් එක තියෙනවා. හරි? 8 ඉඳලා 10 වෙනකන් කෝස් එක තියෙනවා. හැමදාම රෑ විතරයි ක්ලාස් එක තියෙන්නේ. රෑ 8 ඉඳලා 10 වෙනකන්. කෝස් එක මාස දෙකක් තියෙනවා. මාස දෙකයි සතියට එක දවසයි. ඒක තව පොඩි කාලයක් වැඩි වෙන්නත් පුළුවන්.
කෝස් එක මාස දෙකක් තියෙනවා. සතියට එක දවසක්. ඒතර කෝස් එකේ රෙකෝඩින් ඔයාලට හැමදාම හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට අපි ලයිව් ක්ලාස් එක කරනකොට ඒ ක්ලාස් එක මග ඇරුණොත් ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. රෙකෝඩින් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරලා ඔයාලඟ තියාගන්න පුළුවන්. රෙකෝඩින් එක අපි දෙනවා. ඔයාලට කැමති වාරයක් ඊට පස්සේ ඔයාලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි. ලයිව් ක්ලාස් එකට එන්න බැරි වුණත් ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. කෝස් එක අවසානයේදී අපි සහතිකයක් දෙනවා. ඒ සහතිකය ඔයගොල්ලන්ට ගෙදරට ලැබෙනවා. කෝස් එක අවසානයේදී ඔයගොල්ලන්ට කෝස් එකේ සහතිකය ගෙදරට ලැබෙනවා. ඉතින් ඒකෙන් වාට පුළුවන් ඔයාගේ කවදා හරි ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක ලියාපදිංචි කරගන්න ඒක හරහා පුළුවන්. වාට කෝස් එකේදී සහතිකයක් හම්බ වෙනවා. ඒතර මේකේ විශේෂම දේ තමයි මේ සම්පූර්ණ කොටස් ටික උගන්වන්න ඔයාලට පාඨමාලාවේ අය කරලා තියෙන්නේ බොහොම පොඩි මුදලක්. මේ කොටස් ටික සම්පූර්ණයෙන්ම උගන්වන්න ඔයාලට සම්පූර්ණ පාඨමාලාවම අය කරලා තියෙන්නේ රුපියල් 5000ක් විතරයි. වෙන තැනක ඔයා රුපියල් 40000ක් 50000ක් දීලා ඉගෙන ගන්න කොටස් ටික තමයි මේ 5000ට වඩා උගන්වන්නේ. අන්න ඒ හින්දා තමයි මුලින්ම මම ඔයාලට සබ්ජෙක්ට් එක ගැන පැහැදිලි කරේ. මොකද නැත්තම් මේ කෝස් එක මෙච්චර අඩුවට කරනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ දේවල් කරන්නේ නැහැ කියලා. නෑ. ඔය කිව්ව කොටස් ටික කරනවා. හරි? ඔය කිව්ව කොටස් ටික ඒ විදිහට උගන්වනවා. ඉතින් මාස දෙකටම තමයි මේ අය කිරීම වෙන්නේ. වෙන කිසිම මුදලක් වාට ගෙවන්න නැහැ. මාස දෙකටම තමයි මේ මුදල වෙන්නේ. මාස දෙකටම 5000 විතරයි. ඒ 5000 ගෙවලා කෝස් එකට වාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් වාට පුළුවන් ඕනනම් වාරික විදිහට ගෙවන්නත් පුළුවන්. ඒ කියන්නේ මුල් සති පහේ කවර වෙන විදිහට සතියට ඕනනම් වාට 1000 ගානේ ගෙවලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. එන සතියට 1000 ගානේ ගෙවන්නත් පුළුවන්. එතකොට දැන් මේකට තව දෙයක් එකතු කරලා තියෙනවා. දැන් අපේ තියෙනවා iPhone unlock course එක self study එක. මේක අපේ 3500ක් වෙනවා. හරිද? iPhone unlock course එක මේක 3500ක් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙනවා දැන් සිකුරාදා ක්ලාස් එක පටන් ගන්නකොට ඊට කලින් ඔයා රුපියල් 5000 ගෙවලා තියෙනවා නම් ඒ කියන්නේ මාස දෙකටම එකවර 5000 ගෙවලා තියෙනවා නම් ඔයාට මේ iPhone unlock course එක නොමිලේ හම්බ වෙනවා. ඒ 3500ක් වෙන අපේ self study එක නොමිලේ හම්බ වෙනවා. හරිද? එතකොට ඒක නොමිලේ හම්බෙන්නේ සිකුරාදා ඒ කියන්නේ 26 ක්ලාස් එකට ඔයා එකවර 5000 ගෙවලා තියෙනවා නම් විතරයි. ඒතර ඔයා රුපියල් 1000 ගානේ සතියට ගෙවනවා නම් ඒක හම්බෙන්නේ නැහැ. ඒක නොමිලේ හම්බෙන්නේ නැහැ. පස්සේ ඔයාට ඒක ගෙවලා ගන්න වෙනවා. හරිද? ඒතර ඔයා 26 ක්ලාස් එක පටන් ගන්නකොට එකවර මාස දෙකටම 5000 ගෙවුවොත් ඒකත් ඔයාට නොමිලේ හම්බ වෙනවා. iPhone unlock course එකත් නොමිලේ හම්බ වෙනවා. හරි. එතකොට මෙතන තියෙනවා ක්ලාස් එකේ account numbers 4ක් තියෙනවා. මේ හතරෙන් එකකට පේමන්ට් කරලා ඔයාලට කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔයා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. කෝස් එක අපි සිකුරාදා පටන් ගන්නවා. ඒතර ඔයාලට අද ඉඳලා පේමන්ට් කරන්න පුළුවන්. කොහොම හරි සිකුරාදා රාත්‍රියට කලින් පේමන්ට් කරලා ඔයා මේ නම්බරයට තමයි WhatsApp කරන්නේ. හරි? ඒතර ඔයාගේ WhatsApp අපේ ස්ලිප් එක දාන්න ඕනේ මේ නම්බරයට. 077යි 25යි 02යි 596 කියන නම්බරයට. එතකොට මේ නම්බරයට ස්ලිප් එක දැම්මම ඔයාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන ලින්ක් එක හම්බ වෙනවා. ඒ කියන්නේ 26 ක්ලාස් එකේ ලින්ක් එක හම්බ වෙනවා. ඒ වගේම තමයි ක්ලාස් එකේ ටියුට් එක තියෙනවා. ඒ ටියුට් එකට අදාළ PDF ෆයිල් ටික ඔයාට හම්බ වෙනවා. PDF ෆයිල් දෙකක් තියෙනවා. ඒ PDF ෆයිල් ටික හම්බ වෙනවා. ඒතර මේ PDF ෆයිල් එකෙන් ඔයාට පුළුවන් print එකක් දාගන්න. ටියුට් එකේ print එකක් ඔයාට දාගන්න පුළුවන්. හරි? එතකොට ඔයා මාස දෙකටම එකවර 5000 ගෙවලා ඔයා මේ account number 4 එකකට payment කරලා මේ නම්බරයට දැම්මම පස්සේ ඔයාට iPhone unlock course එකක් නොමිලේ හම්බ වෙනවා. නැත්තම් සිකුරාදා ක්ලාස් එකට 1000ක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි එතකොට අර iPhone unlock course එක නොමිලේ හම්බෙන්නේ නැහැ. ඒක 26 වෙනකන් විතරයි අදාළ වෙන්නේ. හරි? right. එතකොට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න සිකුරාදා ක්ලාස් එකට පේමන්ට් කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? right. ඉතින් කෝස් එකට මම කලින් කිව්වා වගේ කෝස් එකට අය කරලා තින්නේ ගොඩක්ම සාධාරණ අඩු මුදලක් ඕගලන්ට අය කරලා තියෙන්නේ. ඉතින් ඒකට ලොකු වටිනාකමක් ඔයාලට හම්බ වෙනවා.
ඉතින් මේ වගේ ව්‍යාපාරයක් වාට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ කෝස් එකක් වාට කරන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ පොඩි මුදලකට අපි විතරයි මේ කෝස් එක දැනට මේ ගන්නට කරන්නේ. අපි විතරයි මේ ගන්නට කරන්නේ. ඉතින් ක්ලාස් එකකින් වාට අවස්ථාවක් දීලා තියෙන්නේ. ඉතින් වාට පුළුවන් සම්පූර්ණ මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ඔයාගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. හරි. ඉතින් අපි අද දෙයක් පටන් ගත්තොත් තමයි අපිට ඒක ඉස්සරහට අපේ අනාගතයට ඒක ලොකු වටිනාකමක් වෙන්නේ. අපි අද දෙයක් ඉගෙන ගත්තොත් තමයි මම කලින් කිව්වා වගේ හෙට ඒක මුදල් විද්‍යට එන්නේ. එහෙනම් අද දෙයක් හරියට ඉගෙන ගන්න, ඉගෙනගෙන දෙයක් පටන් ගන්න, පටන් ගත්ත කියලා කියන්නේ ඔයාට ඔයාගේ කියලා දෙයක් අනිවාර්යෙන් කරගෙන යන්න පුළුවන්. හරි? right. එතකොට මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් ඔයා මෙන්න මේ නම්බර් එකට හෙට උදේ මට කෝල් එකක් ගන්න. එතන මගේ නම පැතුම්. මම තමයි දිගටම ආඩ කෝස් එක උගන්වන්නේ. එතකොට මොනවා හරි දෙයක් අහන්න තිබුණොත් 077 25 02 596ට ඔයාට හෙට කෝල් එකක් ගන්න පුළුවන්. හරි? මාත් එක්ක ඔයාට කතා කරන්න පුළුවන් මොනවා හරි දෙයක් අහන්න තියෙනවා. ඒතර සිකුරාදා ක්ලාස් එකේ ඉඳලා මයික් ඔන් කරලා තියෙන්නේ ඕන කෙනෙක්ට මොනවා හරි දෙයක් තියෙනවා නම් අහලා දැනගන්න ඒ ඔක්කොම එහෙම කරගන්න පුළුවන්. හරි? right. එතකොට මම තව පොඩි කොටසක් වාට පෙන්නන්නම්. අපේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ අපේ ක්ලාස් එක කරපු අය මොකද කියන්නේ කියන එක වාටක බලන්න පුළුවන්. මම ඒකට සත් පෙන්නන්නම්. විනාඩියක් දෙන්න. එතකොට මේ තියෙන අපේ ක්ලාස් එකේ රෙකෝඩින් එකක්. දැන් අපි ෆෝන් රීසෙට් කරන පාඩම කරානේ. ෆෝන් එකක් ඇයි අපි රීසෙට් කරන්නේ? ඔව් මේකට ගණන් ටිකක් විතර අඩු වෙනවා වෙනස් වෙනවා. එතකොට මේ තියෙන රෙකෝඩින් එකක්. එතකොට මේක අවසානයේදී ඒගොල්ලන්ට ක්ලාස් එක ඉවර වුණාට පස්සේ මොකද්ද කියන්නේ කියන එක ටිකම වාට තමයි. අහන්න පුළුවන්. රීටූල් කියන්නේ අපිට හැමදේම කරගන්න බෑ. සෙට ගෙනල්ලා ඉතින් අවසන් කරනවා. ප්ලේත ඕන එකක් මේකේ සම්පූර්ණ ඒකට සර් කියලා දෙන්න සර් A to Z අර එමීට පැහැදිලි කරලා දෙනවා සර්. ඒ කියන්නේ මගහැරෙන්නේ නේද? ඒකට අපිට ලේසි එක මේ දැන් වීඩියෝ බල අපිට අවශ්‍ය ප්‍රශ්නට උත්තර හොයාගන්න ලේසි සර්. ඇත්තටම දැන් අද software course software එකත් සර් දැකලා පැය දෙකක් ඇතුළත මේ හොඳට අපිට ඒක හොඳ මතකයකින් විදිහට මුලින් ඉඳන් අගට අපිට ඒක කියලා දුන්නානේ. ඒවා සාමාන්‍ය වෙන කෝස් වල සර් ඒක මෙහෙන් තමයි කියලා දෙන්නේ. ඒකට අපිට පැනික් වෙනවා සර්. ඒකට අපි දන්නේ නැහැනේ මේක අර දන්නේම නැති එකට අමාරුයි සර් කරගන්න. ඔව් ඔව් එහෙම එකක් තියෙනවා. සර් මුලින් ඉඳන් අපිට හොඳටම ඒ කියන්නේ හොඳටම මේ රුපියල් 5000 නෙමෙයි රුපියල් 50000ක විතර වටිනාකමක් දුන්නා සර් අපිට. ඒක කෝස් එක. ඇත්තටම ගොඩක් thank you sir මේ රටත් සර්ගේ කාර්යමණ්ඩලට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දෙයක් ලබා දුන්නා රුපියල් 5000. අපි සර් අනිවාර්යෙන්ම මේ 3900 ඒක ගෙන්න ගන්නවා සර්. මෙසේජ් එකක් දාන්නම් සර්. ඒක පෙන් එක විතරනේ හම්බෙන්නේ සර් නේ. පෙන් ඩ්‍රයිව් එකක් හම්බෙන්නේ. ඒක තියෙන්නේ ඔව්. හරි හරි. thank you එහෙනම් ගොඩක් thank you sir ගොඩක් පිං. සර් ඉතින් සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා සර්. thank you sir. thank you. හරි. සර් good evening. good evening. අර කලින් එක්කෙනා කියපු දේ ඒක ඇත්ත සර්. ඇත්තටම සර් කෝස් එක හොඳට කළා. මේ ගොඩක් පැහැදිලි සර්. ගොඩක් පැහැදිලි. මේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ වීඩියෝස් ඔක්කොම දෙන නිසා තවත් වටිනවා. ඉතින් සර් මමත් අර හරි. ඉතින් මෙහෙමයි කියන්න අවශ්‍ය වෙන්නේ ක්ලාස් එකෙන් කරන්න අවශ්‍ය ටික ඒ විදිහට කරනවා. හරි. එතකොට කෝස් එකක් පටන් ගත්තම නෙවෙයි, කෝස් එක පටන් ගත්ත මුල් දවස්වල නෙවෙයි, කෝස් එක අවසානයේ තමයි දෙයක් කෙනෙක්ගෙන් අහන්න ඕනේ කොහොමද කියන එක. ඉතින් මේ කෝස් එක අවසානයේ තමයි ඒගොල්ලන් අදහස් දක්වන්නේ. ඉතින් මෙහෙමයි ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඉදිරියට කරනවා. හරි. ඒතර ගොඩක්ම සාධාරණ පොඩි මුදලක් තමයි වාට අය කරලා තියෙන්නේ. ඉතින් වා කෝස් එකට වියදම් කරන මුදල රුපියල් 5000 ඔයා ෆෝන් දෙක තුනක් හදනකොට එනවා. ඉතින් හිතන්න මේක ඉගෙන ගත්තට පස්සේ වාගේ කියලා වාගේ ව්‍යාපාරයක් වා පටන් ගන්නවා. ඉතින් වාට ජීවිත කාලය පුරාටම වාට මේකෙන් ව්‍යාපාරයක් විදිහට පටන් අරගෙන අනිවාර්යෙන් මේක දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි? right. එහෙනම්
ක්ලාස් එක පැත්තෙන් කරන්න අවශ්‍ය ටික ඉදිරියට කරනවා. කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට පුළුවන් ඔයාගේ කියලා දෙයක් පටන් ගන්න. හරි. රයිට්. එතකොට අද ඉඳලා ඔයාට පේමන්ට් කරන්න පුළුවන්. සිකුරාදා රෑටට කලින් පේමන්ට් කරලා ඔයාගේ ස්ලිප් එක දාන්න. ස්ලිප් එක දැම්මන් පස්සේ අපි මේ නම්බරයට දාන්න හොඳේ. අනිත් අපේ තව නම්බර්ස් දෙකක් තියෙනවා. ඒවට නෙවෙයි මේ නම්බර් එක ලියා ගන්න 077 25 22 596. මේකට තමයි පේමන්ට් කරාට පස්සේ ඔයාගේ ස්ලිප් එක එහෙම නැත්නම් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඒකේ PDF ෆයිල් එක කොහොම හරි ඔයා පේමන්ට් කරපු ඒ ඩීටේල්ස් ටික අපිට මෙන්න මේකට දැම්මනම් සිකුරාදා ක්ලාස් එකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒතකොට සිකුරාදා ඉඳලා මයික් ඔන් කරලා ඔයාට ඕන දෙයක් කතා කරලා අහගන්න කරන්න පුළුවන්. මොන හරි දෙයක් තියෙනවා නම් හෙට උදේ ඔයාට පුළුවන් මේ නම්බර් එකට කෝල් එකක් ගන්න. හරි. රයිට්. එහෙනම් අද දවසේ ටික තමයි පැහැදිලි කරන්න අවශ්‍ය උනේ. කෝස් එක සිකුරාදා පටන් ගත්තම 8 ඉඳලා 10 වෙනකන් කෝස් එක තියෙනවා. හරි. රයිට්. හොඳයි. එහෙනම් හැමෝටම කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් thank you අද දවසේ ඔක්කොටම සම්බන්ධ වුණාට අපි නැවත සිකුරාදා ක්ලාස් එකේදී නැවත හම්බ වෙනවා. හරි. රයිට්. එහෙනම් thank you ඔක්කොටම.